2018 රසායන විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංකය 12. පහත් දැක්කෙන ඒවායේ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා තමයි අහන්නේ. පළවෙනි එක හයිඩ්‍රජන් පරමාණුවක n සමානයි 2 සිට n සමානයි 1 සහ n සමානයි 3 සිට n සමානයි 2 n සමානයි 4 සිට n සමානයි 3 ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ අතුරෙන් වැඩිම ශක්තියක් පිට කරනුයේ n සමානයි 3 සිට n සමානයි 2 වලදී කියලා කියනවා. එතකොට හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය ගැන තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. हाइड्रोजन विमोचन वर्णावली गत्तොත් න්‍යෂ්ටියේ සිට ඈතට ශක්ති මට්ටම් සතු ශක්තිය වැඩි වෙනවා. රයිට්, ශක්ති මට්ටම් සතු ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම ඒව අතර තියෙන ශක්ති පරතරය අඩු වෙනවා. ශක්තිය ක්‍රමයෙන් වැඩි වුණාට ශක්ති පරතරය කියන එක අඩු වෙනවා. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ න්‍යෂ්ටිය ඉඳන් ඈතට යන්න ශක්ති මට්ටම් එකිනෙක ලං වෙනවා කියන එක. එතකොට ප්‍රධාන ශක්ති මට්ටම් 4ක් මම ඇන්දා. දැන් මේක පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා අපි බලමු ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය මුලින්ම කියන්නේ දෙකෙන් එකට වැටෙනවා කියලා. මේක තමයි දෙකෙන් එකට වැටෙන අවස්ථාව. ඊට පස්සේ 3ෙන් 2ට වැටෙනවා කියලා කියනවා. ඊට පස්සේ 4ෙන් 3ට වැටෙනවා කියලා කියනවා. ඔය අවස්ථා තුන ගැන අපෙන් අහලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ පරතර, ශක්ති පරතර. මේ ශක්ති මට්ටම් අතර පරතරය නිරූපණය කරන ශක්ති පරතරය කියන එක. ශක්ති පරතරය කියන්නේ මේ ශක්ති මට්ටම් දෙකක් අතර තියෙන ශක්ති වෙනස කියන එක. එතකොට ඉහළට යන්න ශක්ති පරතරය අඩු වෙනවා. නමුත් හැමෝගෙම ශක්තිය ක්‍රමයෙන් වැඩි වෙනවා. ශක්ති පරතරය අඩු වෙනවා. එහෙම නැත්නම් මට්ටම් දෙකක් අතර තියෙන ශක්ති වෙනස එන්න අඩු වෙන්න ගන්නවා. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය අනුව. දොර මේ අපි මට්ටම් අදින ක්‍රමයෙන් ලං වෙන විදියට එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා. ඒ පරතර වලින් පැහැදිලි වෙනවා ශක්ති පරතරය. එහෙම නැත්නම් ශක්ති වෙනස කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතර මට්ටම් අතර පරතරය වැඩි නම් ශක්ති පරතරය වැඩි. නැත්නම් ශක්ති වෙනස වැඩි. ඒතර වැඩිම ශක්ති වෙනසක් තියෙන්නේ n සමානයි 2 සහ n සමානයි 1 අතර. ඒතර මේ මට්ටම් දෙක අතර තමයි වැඩිම ශක්ති වෙනස තියෙන්නේ. මොකද මේ දෙක අතර තමයි වැඩිම පරතරයක් තියෙන්නේ. ඔයගොල්ලෝ පේනවා. මම අදපු රූපේ වැඩිම පරතරය තියෙන්නේ n සමානයි 2 n සමානයි 1 අතර. ඒතර මේකේ වැඩිම ශක්ති වෙනසක් තියෙන එක්කෙනා තමයි වැඩිම ශක්තියක් පිට කරන්නේ. මොකද E සමාන HF අණුව මෙන්න මේ පිට කරන ශක්තිය ඉලෙක්ට්‍රෝනයක් ඉහළ ශක්ති මට්ටමට ගමන් කළා නැවත පහළට වැටෙද්දී ඒ පිට කරන ශක්තිය කියන්නේ මෙන්න මේ මට්ටම් දෙක අතර ශක්ති වෙනස. ඒ ඉලෙක්ට්‍රෝනේ පිට කරන ශක්තිය කියලා කියන්නේ මට්ටම් දෙක අතර ශක්ති වෙනස. ඒතර වැඩිම ශක්තියක් පිට කරන්නේ වැඩිම ශක්ති වෙනසක් තියෙන මට්ටම් අතර සිදුවන ඉලෙක්ට්‍රෝන වැටීමකදී. එහෙනම් n සමාන 2 ඉඳලා 1ට වැටෙද්දී තමයි වැඩිම පරතරය තියෙන. ඔයගොල්ලෝ පේන රූපේ. එහෙනම් ඒගොල්ලෝ තමයි වැඩිම ශක්තියක් පිට කරන්න ඕන. අන්න ඊට අදාළ විකිරණය තමයි වැඩිම ශක්තියක් පිට කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් මේ පළවෙනි කතන්දරේ වැරදි. ඒ සමානයි 3ෙන් 2ට නෙවෙයි. මේ තියෙන තුන් දෙනාගෙන් දෙකෙන් එකට වැටෙන අවස්ථාවේ තමයි වැඩිම ශක්තියක් පිට කරන්නේ. මම හිතට පැහැදිලි වෙන්නේ නැති කියලා. right. ඊළඟට කියන OF2 OF4 සහ SF4 විශේෂ අතරින් අඩුවෙන්ම ස්ථායි වන්නේ SF4 කියලා. එතකොට මේගොල්ලන්ගේ view හැඳලා බැලුවොත් OF OF4 right ඔක්සිජන් වලට ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕන. එහෙනම් එක සැරේ උගලකුත් තියෙන්න අවශ්‍යයි. SF4 ගත්තොත් ඇතරම OF4 කියන්නේ SF4 වගේම සමාන හැඩයක් තියෙන අණුවක් විය යුතුයි. ඒ ආකාරයටම වෙන්න ඕන. එන්න මම දැන් හැඩය නිරූපණය වෙන්න යන්නේ නැහැ. සීසෝ හැඩය එන විදිහට තමයි OF4ත් හරිනම් තියෙන්න ඕන. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාව නිසා ඔක්සිජන් කියන්නේ සාපේක්ෂව ඉහළ විද්‍යුත් ඍණතාවක් තියෙන මූලද්‍රව්‍යයක්. එතකොට ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාව 3.5ක් වෙනවා. වැඩිම විද්‍යුත් ඍණතාව වෙන්නේ 4 පෝලිං පරිමාණයේ. ඒ ෆ්ලෝරින්ට තියෙන්නේ. ඒතර ඔක්සිජන් කියන්නේ ඒ වගේම ඉහළ විද්‍යුත් ඍණතාවක් තියෙන මූලද්‍රව්‍යයක්. ඒතර මෙන්න මෙයාගේම ඉහළ විද්‍යුත් ඍණතාව නිසා ඔක්සිජන්ට එයා හදන්නේ බන්ධන දෙකයි. සංයුක්තාව 6ක් වෙන්න ඕන උනාට අවසාන කවච ඉලෙක්ට්‍රෝන 6ක් තිබුණාට එයාට සංයුක්ත ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් හදන්නේ බන්ධන දෙකයි සාමාන්‍යයෙන්.
ඔක්සිජන් බන්ධන 4ක් හදලා තියෙන මෙන්න මේ OF4 කියන අවස්ථාව ස්වභාවයේ පවතින අවස්ථාවක් නෙවෙයි. ඒතකොට ඒක අස්ථායි අවස්ථාවක්. අපෙන් අහන්නේ අඩුවෙන්ම ස්ථායි වන්නේ කවුද කියලා. ඒක OF4 වෙන්න ඕන. SF4 නෙමෙයි OF4 වෙන්න ඕන. උත්තරය අංක 2 වැරදි. හේතුව තමයි ඔක්සිජන් බන්ධන 4ක් හදන්නේ. ඔක්සිජන් බන්ධන 2යි හදන්නේ. හේතුව ඒකේ ඉහළ විද්‍යුත් ඍණතාව නිසා. අනිත් OF2 සහ SF4 කියන්නේ ස්වභාවයේ පවතින අණු ස්ථායි අණු. සාපේක්ෂව ස්ථායි අණු. OF4 කියන්නේ අස්ථායි අණුවක්. එවැනි අණුවක් ස්වභාවයේ පවතින්නේ නැහැ. right. ඊළඟේ කියනවා ලිතියම්, කාබන්, නයිට්‍රජන්, සෝඩියම් සහ ෆොස්ෆරස් මූලද්‍රව්‍ය අතරින් විද්‍යුත් ඍණතාව අඩුම මූලද්‍රව්‍ය ලිතියම් වේ. ඔව්. එතකොට ඒක අපිට බලා ගන්න පුළුවන් මේ මූලද්‍රව්‍ය ටික පිළිවෙලට ලියා ගත්තා නම්. ලිතියම්, කාබන්, නයිට්‍රජන්, සෝඩියම්, ෆොස්ෆරස්. ආවර්තාවකේ තියෙන පිළිවෙලට තමයි මම මෙතන ලිව්වේ. එතකොට විද්‍යුත් ඍණතාව ගැන මොනවද අපිට කියන්න පුළුවන්? ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. වම් පැත්තේ ඉඳන් දකුණට යනකොට විද්‍යුත් ඍණතාව එන්න වැඩි වෙන්න ගන්නවා. කාණ්ඩයක් දිගේ පහළට යනකොට විද්‍යුත් ඍණතාව එන්න අඩු වෙන්න ගන්නවා. කාණ්ඩයක් දිගේ පහළට එන්න විද්‍යුත් ඍණතාව අඩු වෙනවා. වමේ ඉඳන් දකුණට ආවර්තයක් දිගේ විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් විද්‍යුත් ඍණතාව අඩුම කෙනා කවුද කියලා. එතකොට අඩුම වෙන්න ඕන වම් පැත්තේ කෙළවරේ ඉන්න කට්ටිය. ඒගොල්ලොන්ගෙනුත් කාණ්ඩේ පල්ලෙහාම ඉන්න කට්ටිය තමයි අඩුම විද්‍යුත් ඍණතාව තියෙන. එහෙනම් අඩුම කෙනා සෝඩියම් වෙන්න ඕන. වම් පැත්තේ තියෙන කාණ්ඩේ පහළම ඉන්න එක්කෙනා. එතකොට මෙතන කියන්නේ ලිතියම් කියලා. ලිතියම් නෙවෙයි සෝඩියම් තමයි මෙතන විද්‍යුත් ඍණතාව අඩුම මූලද්‍රව්‍ය වෙන්නේ. එතකොට තුනත් වැරදි වගන්තියක්. පෝලිං පරිමාණය මතක තියෙනම් පෝලිං පරිමාණයෙන් කියන්නත් පුළුවන්. පෝලිං පරිමාණය කියනවා නම් ලිතියම් 1.0යි, කාබන් 2.5යි, නයිට්‍රජන් 3.0යි, සෝඩියම් වලට එන්නේ 0.9ක්. ෆොස්ෆරස් වල 2.1ක් වගේ තමයි එන්නේ. right. එතකොට තුන වැරදි වගන්තියක් කරනවා. 4 ලිතියම් සහ ෆ්ලෝරින් කියන්නේ Li+ සහ F-, Li+ සහ O2-, O2- සහ F- යුගලවල අරයන්හි වැඩිම වෙනස ඇත්තේ Li+ සහ O2- අතරේ. එතකොට දැන් මේ තියලා තියෙන මූලද්‍රව්‍ය ගත්තොත් මේ ලිස්ට් එකටම ඇඩ් කරන්න මම ඔක්සිජන්, ෆ්ලෝරින් දෙන්න අමතරව ඇඩ් වෙලා තියෙනවා ලිතියම් එක. එතකොට කියන්න පුළුවන් දේ තමයි අරේ වැඩිම වෙනස තියෙන්නේ කුඩාම අරය තියෙන කෙනා සහ විශාලම අරය තියෙන කෙනා අතර වෙන්න ඕන. දැන් මේ දීලා තියෙන අයන වලින් කුඩාම අරය තියෙන එක්කෙනා සහ විශාලම අරය තියෙන එක්කෙනා අතර තමයි වෙනස විශාලම වෙන්නේ. ඒතර මේ දීලා තියෙන ඒවායින් කුඩාම අරය තියෙන එක්කෙනා ධන අයනේ. මේ හැමෝම එකම ආවර්තයේ මූලද්‍රව්‍ය. ඒතර මේගොල්ලොන්ගේ ලිතියම් ප්ලස්ගේ තමයි අඩුම අරය තියෙන්න ඕන. මොකද එයා තමයි ධන අයනය. සහ පරමාණුවක් විදිහට ගත්තත් එයා තමයි වම් පැත්තේ කෙළවරේ ඉන්නේ. එයාගේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරාට පස්සේ එයාට හීලියම්ගේ වින්‍යාසය තමයි එන්නේ. ඒතකොට එයා ධන අයනනේ. ඒතකොට එයාට තමයි අඩුම අරය තියෙන්නේ. අනිත් ෆ්ලෝරින් සහ ඔක්සිජන් කියන්නේ ඍණ අයන. F- ෆ්ලෝරයිඩ් සහ ඔක්සයිඩ් අයන කියන්නේ ඍණ අයන. එතකොට මේගොල්ලොන්ගේ අරය වැඩිම එක්කෙනා වෙන්නේ ඔක්සයිඩ් අයනය. හේතුව එයාගේ ඍණ 2යි. ආරෝපණය වැඩි වෙන්න ඍණ ආරෝපණය වැඩි වෙන්න අරය කියන එක වැඩි වෙනවා. F- ට වඩා O2- ගේ ආරෝපණය ඍණ ආරෝපණය විශාලයි. එයාගේ ඉලෙක්ට්‍රෝන වලාව ප්‍රසාරණය වැඩි. ඒ කියන්නේ එයාගේ අරය විශාලයි. දැන් මෙතන දීලා නැති වුණාට N3- දීලා තිබ්බනම් N3- කියන්නේ මීටත් වඩා අරය තියෙන විශාල එක්කෙනෙක්. හරි. එතකොට මේ දෙන්නගෙන් විශාලම අරය තියෙන්නේ O2- මේගොල්ලෝගෙන් කුඩාම අරය තියෙන්නේ Li+. එතකොට මේ දෙන්න අතර තමයි අරයන්ගේ වැඩිම වෙනස තියෙන්නේ. ඒතර උත්තරය අංක 4 නිවැරදි පිළිතුරක්. පස්වෙනි උත්තරය කියනවා CH2Cl2 වල ද්‍රව කලාපයේ පවතින එකම අන්තර අණුක බල වර්ගය වන්නේ දී ද්‍රව
බලවේ එකම කියන එක තමයි මෙතන වැරද්ද. ඔයගොල්ලෝ දන්නෝ ඉලෙක්ට්‍රෝන තියෙන ඕනම අණුවක ඉලෙක්ට්‍රෝන තියෙන ඕනම අණුවක ලන්ඩන් බල ඇති වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වලාවේ සිදුවන ෂණික අසමමිතික වීම නිසා දීද්‍රව ඇති වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා පේරිත දීද්‍රව කියලා. පේරිත දීද්‍රව අතර ඇතිවන ආකර්ෂණය එහෙම නැත්නම් ලන්ඩන් බල කියන එක ඉලෙක්ට්‍රෝන තියෙන ඕනම අණුවක ඇතිවිය හැකියි. එතකොට මේවා එකම අන්තරණුක බල වර්ග දීද්‍රව බල කියන එක වර්ධිනවා. ලන්ඩන් බල ඉලෙක්ට්‍රෝන තියෙන ඕනම අණුවක පවතින බන්ධන වර්ගයක්. එතකොට මේගොල්ලෝගේ ලන්ඩන් බලක් තියෙනවා. right. එතකොට නිවැරදි උත්තරය වෙන්නේ අංක 4. ඇත්තට මේක හොඳ ප්‍රශ්නයක්. විවිධාකාර මාතෘකා වලට අදාළ සිලබස් එකේ අපි ඉගෙන ගන්න විවිධ මාතෘකා වලට අදාළ වගන්ති එකතු කරලා තමයි මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒතර බොහොම අවධානයෙන් වගන්ති එකින් එක කියවලා නිවැරදි උත්තරයක් තෝරාගෙන සිද්ධ වෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මේ පැහැදිලි කිරීම. මොන හරි ගැටලුවක් තියෙනම් කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි අපේ කමෙන්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒ වගේම අපේ channel එක subscribe කරන්න නැතුව නම් ඔයගොල්ලෝ බලන්නේ මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි bell icon එක click කරලා තියාගන්න. දිගටම අපේ videos එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම අපේ videos හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න. ඔයගොල්ලන්ගේ video share කරන්න ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක. කෙමිස්ට්‍රි දැනුම වැඩි කරගන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.